හයි කොහොමද ඔයාලට? ඔන්න ඉතින් අදත් මං අරන් ආවා ඔයාලට මගේ නිවාඩු දවසක ගත වෙන විදිය ඩේ ව්ලොග් එකක්. උදේම මං හැදුවා අලිගැට පෙර ඩ්‍රින්ක් එකක් බොන්න. නමුත් අලිගැට පෙර එක ටිකක් තැලිලා වගේ තිබ්බේ. ඉතින් මං හිතුවා එකෙන් ඩ්‍රින්ක් එකක් හදන එක එච්චර හොඳ නෑ කියලා. ඉතින් මං ගිහිල්ලා ඒ ටික ලේනුන්ට තිබ්බා. මේ ඔයගොල්ලෝ දකින්නේ උදේ පාන්දරම මට වීඩියෝ එක අරන් දෙන්න ගිහිල්ලා දනාට වෙච්ච අකරතැබ්බයක්. තව ටිකෙන් AI ෆෝන් එකයි දෙකම බිම. හායි ළමයි කොහොමද? අද මගේ නිවාඩු දවස. වෙනදා වගේම දැන් අද මම වැඩ ගොඩාක් ප්ලෑන් කරගෙන ඉන්නවා. නිවාඩු වුණාට මට ඉතින් වැඩක් තියෙනවා කරන්න. අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. මම යන හැමතැනම ඔයගොල්ලන්වත් එක්කන් යන්න. දැන් මේ අපි ලේනුන්ට කෑම දාලා උඩට යන ගමන් තමයි ඉන්නේ. මොනවද? ඔක්කොම හදලා දෙන්නේ උදේට කන්න මේ චුට්ටි ඉතුරු වෙච්ච જાති. කිච්චිගේ එකේ වගේ පාන් ටිකක්, මේගියක් කුට්ටු ටිකක්, රොටි මේ වගේ එක જાති චුට්ටි ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම අද ඔක්කොම කලවම් කරලා හදාගත්ත අපිට උදේට කන්න. මම තමයි අද උදේට කන්නේ. දරාට අද උදේට කන්න දෙන්නේ ඔක්කොම ඉතුරු වෙච්ච දේවල්. මේ තියෙන්නේ මං මටයි දනාටයි අද හදාගත්ත උදේ කෑම එක. මං සාමාන්‍යයෙන් කෑම මුකෝත්ම ගොඩක් වෙලාවට අපතේ දාන්නේ නැහැ. හැම වෙලේම මං උත්සාහ කරනවා කෑම පුළුවන් උපරිමයෙන් පාවිච්චියට ගන්න. දැන් මං උදේ කිව්වට මට අද නිවාඩු කියලා මට ඇත්තටම ඔෆිස් එකේ කරන්නත් වැඩ වගේක් තිබුණා. ඉතින් ඒ නිසා ඊට කලින් මම මේ උදෙන්ම යන්න ලෑස්ති වෙන්නේ මට මාසෙට ඕන කරන බඩු ටික අරගෙන එන්න. මොකද උදේ මේ වැඩේ ඉවර කරගත්තම මට ලේසි. මගේ ගෙදර උයන කරන අනම්මනම් බඩු ටික සේරම ඉවර වෙලා තමයි තිබ්බේ. ඉතින් මායි දනයි උදෙන්ම ගියා වැඩ පටන් ගන්න කලින් ඒ ටික අරන් එන්න. මේ තියෙන්නේ මං ග්‍රොසරි shopping කරන්න යන කඩේ. ඇත්තටම මේක තොග කඩයක්. මේකේ නම ජයකොඩි සුපර් සෙන්ටර්. මේක තියෙන්නේ කඩවත. කඩවතවට ඉන්න අය නම් දන්නවා ඇති. මේ කඩේ බඩු ගොඩාක් ගණන් අඩුයි. ඔයාලට මේ පේන විදිහටම. ඇත්තටම මේක තොග කඩයක් නිසා ඔයගොල්ලෝ ගන්න හැම බඩුවකටම වගේ ඔයගලන්ට හොඳ ඩිස්කවුන්ට් එකක් එනවා. ඉතින් මම සාමාන්‍යයෙන් මාසෙටම ඕන බඩු ටික එකපාර තමයි ගන්නෙ. මොකද මට කඩවතට පොඩි දුරක් යන්නත් තියෙනවා. අනිත් එක එහෙම එකපාර බඩු ගත්තම මට හිතෙනවා ගොඩක් පිරිමැහැනවා කියලා. ඉතින් ඇත්තටම මම මෙතනින් ආපහු බඩු ගත්තට පස්සේ මට ඩේලි ඕන වෙන ඔය මාළු, මස් එහෙම නැත්නම් එළවලු වගේ දේවල් ඇරුණම මම අනිත් දේවල් කිසිම දෙයක් ආයේ අමතරව ගෙනෙන්නේ නැහැ. ඉතින් එකපාර මෙතනින් තමයි ඔක්කොම දේවල් ගන්නෙ. ඔව් ඒකයි. ඇත්තටම මේ කඩේ ගැන කතා කළොත් මේ කඩේ මාර විදිහට ප්‍රොඩක්ට් රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය ඕනම දෙයක් මෙතනින් හරිම සාධාරණ මුදලකට ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේගොල්ලෝ දෙන ඩිස්කවුන්ට් එකටත් වැඩිය මෙයාලා ගාව තියෙනවා දැන් අපිට අවශ්‍ය ඕනම ප්‍රොඩක්ට් වල ලෝකල් ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒවා ඔයාලට සාමාන්‍යයෙන් ඔය බ්‍රෑන්ඩ් ගහලා තියෙන ප්‍රොඩක්ට් වලට වඩා අඩු මිලකට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම ගොඩක් වෙලාවට මට ඕන කරන ගොඩාක් ග්‍රොසරි අයිටම්ස් ලොකු ලාභයකට ගන්නවා. සාමාන්‍යයෙන් මට වෙන තැනකින් ගන්නවා නම් රුපියල් 15000ක් වගේ යන බඩු මට මෙතනින් 10000කට වගේ ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි මම ටිකක් දුර වුණත් මෙතෙන්ටම එන්නේ හැමදාම ග්‍රොසරි shopping කරන්න. දැන් මේ මං ඉන්නේ මේගොල්ලන්ගේ කඩේ පල්ලෙහා සෙක්ෂන් එකේ. මෙතනින් ඔයාලට ගන්න පුළුවන් කිරලා ගන්න බඩු. ඉතින් ඇට වර්ග ගත්තොත් එහෙම ඔයාලට මේ පේනවා ඇති නැති જાතයක් නෑ. හැමදේම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි හැම බඩුවකටම ඩිස්කවුන්ට් එකකුත් දීලා තියෙනවා.
දැන් මේ hot dog buns පහම උනේ මට රුපියල් 200යි. ඉතින් උදේකට වගේ හදාගන්න හරි හොඳයිනේ. ඒ නිසා ඉතින් මමත් ඒකෙන් 5ක්ම ගත්තා. එතකොට මේ පේන්නේ හාල් ලෝකයක්. මෙයාලා ගාව මාර හාල් variety එකක් තියෙන්නේ ළමයි. ඇත්තම කිව්වොත් තව ටිකෙන් මම මේ හාල් වීඩියෝ එක ගන්න ගිහිල්ලා මාව කඩෙන් එලවනවා. මොකද හාල් තියෙන ඒරියා එකේ ගොඩක් සෙනගි හිටියා. ඒ වගේම තමයි මේ කඩේට එනකොට ටිකක් වෙලා ඒ කියන්නේ උදේ වරුවක වගේ තමයි මම නම් එන්නේ. මොකද හවස් වරුවක ආවොත් නම් ඇඟිල්ලක් ගහන්නවත් ඉඩ නැති තරමට සෙනග. ඉතින් මේ මාර සෙනගක් එනවා මෙතෙන්ට. මං හිතන්නේ ඒගොල්ලෝ සාධාරණව කරන නිසාම වෙන්නේ නැති. ඒ වගේම තමයි සර්විස් එක බලන්නකෝ. දැන් මට එක බඩුවක්වත් උස්සන්න නැහැ. ඒගොල්ලෝ බඩුව උස්සලා බිල් කරලා පැක් කරලා ඒ ඔක්කොම දේවල් කරලා දෙනවා. ඉතින් අපි කඩේ ඇතුළට යද්දී වුණත් අපිට ට්‍රෝලි එක පවා අරන් දීලා මාර සර්විස් එකක් තියෙන ඉතින් ඕගොල්ලොත් අනිවාර්යෙන්ම කඩවතාවට ඉන්නවා නම් මේ චයකොඩි සුපර් සෙන්ටර් එකට ගිහිල්ලාම බලන්න. දැන් ඉතින් මම මේ ගත්ත බඩු ටික වාහනයට පැක් කරගන්නවා. මේ කවර එහෙම හොඳට බැඳලා ඉතින් වාහනෙන් තියන්න ඕනේ. නැත්නම් එහෙම අපි යනකොට බඩු ටික තියෙයි වාහනේ ඇතුලේ දැන් තැන් වල විසික් වෙලා. අපි ඉතින් ඉක්මනට බඩු ටිකක් අරගෙන ඔන්න ආපහු යන්න පිටත් වුණා. යන අතරමඟදී මම කීල්ස් එකනොත් පොඩ්ඩක් නැවතුණා. මම ගොඩක් වෙලාවට දැන් ජයකොඩි එකෙන් බඩු ගත්තට සමහරක් දේවල් තියෙනවා කීල්ස් එකේ ඔෆර් වගේ දාලා තිබ්බොත් මම ඒවා නෝට් කරගෙන ඒ වගේ දේවල් කීල්ස් එකෙන් ගන්නවා. කීල්ස් එකෙන් හරි ඕනම සුපර් මාකට් එකකින්. ඉතින් මම අර එහෙම තමයි ටිකක් බඩු ගන්නෙ. අපි ඉතින් හැම වෙලේම බලන්න ඕනේ නේ අඩුම තැනින් අපිට වැඩිම ලාභයක් වාසියක් වෙන තැනින් බඩු ගන්න. එතකොට ඉතින් ඒක අපිට ඉතුරුවක්. ඒ නිසා මම ඉතින් එහෙම තමයි පුරුදු වෙලා ඉන්නේ. යන අතරමඟ ඔන්න අපේ සුපුරුදු ෆෘට් සලාඩ් ස්පොට් එකෙන් අපි නැවතුවා ෆෘට් සලාඩ් එකක් කන්න. ඉතින් ගම්පහ ඒ කියන්නේ මේ උරුතොට පාරෙන් ගියොත් අනිවාර්යෙන් අපි මෙතන නැවතිලා සලාඩ් එකක් කාලම තමයි යන්නේ. බලන්නකෝ අපි යන අතරමඟ ධනා මාව එන්ටර්ටේන් කරන විදිය හොඳයි නේද යාළුවනේ? එයාගේ සිංගින් හොඳ නම් ඔන්න ඔයාලත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊළඟට බලන්න. ඉතින් මං කලින් කිව්වා වගේම අද නිවාඩු වුණාට මට පොඩි හදිස්සි වැඩ වගේක් තිබ්බේ ඉවර කරගන්න. ඉතින් මං ටක් කාලා මගේ බඩු ටික අරගෙන ඒ වැඩ ටික ඉවර කරගෙන ඔෆිස් එකට ඇවිල්ලා මගේ වැඩ ටික ඉවර කරන ගමන් තමයි දැන් මේ ඉන්නේ. ඉතින් ඇත්තටම අපිට අද දවසේ වැඩ ගොඩක් තිබ්බ නිසා උදේට කෑවට පස්සේ ආයෙ මුකුත් කන්න ටයිම් එකක් හම්බුන්නේ නැහැ. දැන් මං හිතන්නේ හවස 5:00ට 6ට විතර ඇති. ඒත් තාම මට බැරි වුණා මගේ ඔෆිස් එකේ වැඩ ටික ඉවර කරගන්න. ඉතින් මට දැන් ආයෙ ගිහින් උයන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා අපි හිතුවා අද එළියෙන් මොනවා හරි කනවා කියලා. මේ අපි ඇවිල්ලා ඉන්නේ මන්දාකිණි ක්ලබ් හවුස් කියන හොටෙල් එකට. මේ හොටෙල් එක තියෙන්නේ දිවුලපිටියේ. ඉතින් මේක හරියම ලස්සන හොටෙල් එකක්. ඒ වගේම තමයි මෙයාලගේ කෑමත් හරියම රසයි. ඉතින් ඔයාලටත් ඔයාලගේ ඔෆිස් පාටි වලට ඊට පස්සේ ඔයාලා යාළුවෙක් එක්ක ඩේ අවුට් එකක් යනවා නම් මේ හොටෙල් එකට එන්න පුළුවන්. ඉතින් මේකේ හරියම ලස්සනට ඒගොල්ලෝ ඒක හදලා තියෙනවා. හරියම ලස්සනට arrange කරලා තියෙනවා ඔක්කොම දේවල්. ඉතින් අපි කෑම එක අරගෙන ගෙදර ආවා. මොකද අපේ ඔෆිස් එක තියෙන්නේ අපේ ගෙදර ළඟමයි. ඉතින් අපි හිතුවා ගෙදරට ඇවිල්ලා කාලා ආපහු ඔෆිස් එකට යනවා කියලා. මේ තියෙන්නේ අපි අද ගත්ත කෑම එක. අපි ගත්තේ චොප්සි රයිස් එකක්. ඉතින් ඇත්තටම රෑට ගොඩක් බත් කන්න ටිකක් මේ මට හිතුණා බැහැයි කියලා. ඒ නිසා අපි හිතුවා චොප්සි රයිස් එකක් ගන්න ඕනි කියලා. ඉතින් මේක හරියම රසට තිබ්බා. මේ තියෙන්නේ අපි ගත්ත පෝෂන් එක. මේක සාමාන්‍යයෙන් දෙන්නෙක්ට හොඳටම ඇති. ඉතින් රසට තිබුණා. ඉතින් ඔන්න ටක් ගාලා කාලා අපි ආයෙ ආවා ඔෆිස් එකට. ඉතින් නිවාඩු දවසෙත් මං වගේ ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි.